තමන්ගේ තියෙන නොමනා ක්‍රියාකාරකම් නිසා තමන්ට තිබිච්ච වටිනම දේ අහිමි කරගත් එක්තරා සැමියෙක් මෙන්න මෙහෙම කියනවා. මං පුංචි කාලේ නම් හරි දඩබ්බරයි. අම්මගේ තාත්තගේ නොසලකිලිමත්කම නිසාම මං හරි නපුරු දඩබ්බරකාර කුකුල් කේන්තිකාරයෙක්. ඉතින් මට හොස්ස ළඟින් මැස්ස යන්න බෑ. මීට අවුරුදු 9කට කලින් මං විවාහ වුණේ අයගෙත් මගෙත් දෙමාපියන්ගේ අකමැත්ත පිට. අපි වැඩි කාලයක් ආදරය කරේ නැහැ. හැබැයි අපි දෙන්න විවාහ වෙන්න තීරණය කරා. අපි දෙන්නගේ ජීවිත කතාව හරි ලස්සනට ගලාගෙන ගියා. එයයි මමයි එකයි බතයි කාලා හරි සතුටෙන් ජීවත් වුණා. මං කොච්චර නපුරු වුණත් ඇය හැමදේම ඉවසුවා. බිරිඳක් විදියට හැමදේම දරාගත්තා. ඇයගේ හීන බලාපොරොත්තු හීනයක්ම වෙන්න දීලා ඇය මං වෙනුවෙන් මහන්සි වුණා. ඔහොම කාලයත් එක්ක යනකොට මගේ නපුරුකම් එන්න වැඩි වුණා. මගේ රළු වැඩ එන්නම වැඩි වුණා. හැබැයි ඇය ඉවසුවා. මං ආදරෙන් වචනයක් ආයි කතා කරාම ඇය ඒ හැමදේම අමතක කරා. ඔහොම අපේ ආදරේ අපේ විවාහ ජීවිතේ ඉස්සරහටම ගියා. ඉතින් දන්නේම නැතුව අපි අපිට පුළුවන් විදියට අපේ හීන සාර්ථක කරගත්තා. අපි කියලා කිව්වට ඒ හැමතැනකම පිටිපස්සෙන් හිටිය ඇය මාව උපරිමෙන්ම දරාගත්තා. මට කේන්ති ගිය තැනත් ඇය උපරිමෙන්ම ඉවසුවා. හැම තැනකදීම මං කොච්චර නපුරු වුණත් ඇය මට ගොඩක් ආදරය කරා. මං වෙනුවෙන් හිටියා. මොනම දෙයක් නිසාවත් ඇය මාව දාලා ගියේ නැහැ. ආදරය වගේම විවාහ ජීවිතෙත් පරණ වෙන්න මගේ කේන්තිය දෝරේ ගලන්න පටන් ගත්තා. වචනෙන් විතරක් ඇයට සැර කරපු මං අතින් පයනුත් ඇයගෙන් පලිගන්න පටන් ගත්තා. සමහර දවස් තිබ්බා සාධාරණ නැති හරිම අසාධාරණ හේතුවලට මං ඇයගෙන් පලිගත්ත. ඒ හැම තැනකදීම මං ආයෙත් පස්සේ මගේ වැරද්ද තේරුම් අරගෙන ඇයත් එක්ක කතා කරාම ඇය හැමදාම මට කිව්වේ මට ආදරය කරන්න. ඔය කේන්තිය නැති කරගන්න කියලා විතරමයි. ඉතින් ඒත් මට බැරි වුණා මගේ කේන්තිය නැති කරගන්න. කොච්චර මොන දේ වුණත් මගේ හැම කේන්තියක්ම තිබ්බේ උපරිම පැයක් දෙකක් විතරයි. හැමදාම හැම රණ්ඩුවකටම පස්සේ ඇය එකම තත කඩද්දි මං එකම තනුව වාදනය කරන්න පටන් ගත්තා. අවුරුදු 9ක් ඇය උපරිමෙන් මාව දරාගත්තා. අර කතාවක් තියෙනවනේ ගහන්න ඉවසන එකා වගේම ඉවසන්න ගහන එකත් මෝඩය කියලා. අන්න ඒ වගේ සිද්ධියක් මටත් සිද්ධ වෙන්න පටන් ගත්තා. අවුරුදු 9ක් ඇය ඉවසලා මගේ වචන රළු වෙනකොට ඇය ඇත්තටම මාත් එක්ක කටපාන්න පටන් ගත්තා. ඇත්තටම ඇය සාධාරණයි. මොකද අසාධාරණ හේතුවකට මං හැම වෙලේම ඇයත් එක්ක රණ්ඩු වෙනකොට ඇයගේ පැත්තෙන් ඇය ගොඩක් සාධාරණයි. හැබැයි ඒ සිද්ධිය නිසා උනේ මගේ කේන්තිය තව තවත් වැඩි වුණ එක විතරයි. ඔන්න ඔහොම දවසක් අසාධාරණ හේතුවකට ඇයගෙන් වුණ පුංචි අතපසුවීමක් නිසා මං ඇයත් එක්ක ගොඩක් රණ්ඩු වුණා. රණ්ඩු කරලා විතරක් නිකන් හිටියේ නැහැ. ඇයට මං තුවාල වෙනකම්ම පහර දුන්නා. නොසෑහෙන්න බැන්නා. කැත විදියට බැන්නා. එදා රණ්ඩුව වෙලාවේ මං ඇයට කිව්වා උඹ මහ මූසල ගෑණියෙක්. උඹ බැන්දයින් පස්සේ මට හැමදේම වැරදුනා. උඹ නිසා මගේ මුළු ජීවිතේම කාලකන්ණි වුණා. මාව දාලා ඵලයන්. තොලොංචි වෙලා ඵලයන්. එක්ක මැරිලා ඵලයන්. මගේ ඉස්සරහම උඹ මැරිලා යන දවසට මං ගොඩක් සතුටු වෙනවා කියලා මං මේ ගෙදරින් බැහැලා ගියා. ඉතින් රාත්‍රියේ මං ආයේ ගෙදරට එනකොට මගේ කේන්තිය නිවිලා තිබ්බා. හැබැයි මට හිතට එකඟව ඇයගෙන් සමාව ඉල්ලන්න බැරි වුණා. හිතේ ලොකු වේදනාවක් තිබ්බා. ඇයට මං රිද්දුවා පහර දුන්න කියලා. මට ඕන වුණා ඇයව තුරුල් කරගෙන සමාව ගන්න. ඒත් හිතේ හයියක් තිබ්බ නැහැ. ඒ වරදකාරී හැඟීමෙන්ම මං උදෑසන අවදි වෙලා ඇයව තුරුල් කරගත්තා. මං නොසෑහෙන දේවල් කියලා ඇයගෙන් සමාව ගත්තා. හැබැයි ඇයගේ හැලහොල්මනක් තිබ්බේ නැහැ. මං ගොඩක් කතා කරා. ඇය නැකිට්ටේ නැහැ. ඉතින් මං ඉක්මනටම ඇයව රෝහලකට අරන් ගියා. ඒත් මං පරක්කු වැඩි. ඇය යනකොටත් මිය ගිහින් තිබ්බා. මගේ රළු වචන උඹ මැරිලා ඵලයන් කියලා කිව්ව නිසාම ඇය අවසන් හුස්මත් හෙලලා තිබ්බා. ඔව්. රාත්‍රියේ නිින්දදිම නහරයක් පුපුරලා ඇය අවසන් ගමන් ගිහින් තිබ්බා. මගේ රළු වචනවලටම ඇය අවසන් හුස්ම හෙලලා තිබ්බා. කොටින්ම කිව්වොත් ඇයගේ ලය පැලි ඇය මැරිලා ගිහින් තිබ්බා. 100,000 වාරයක් මං ඇයගෙන් සමාව ඉල්ලුවත් පළක් වුණේ නැහැ. ඇය මට දරුණුම ලෙස අහිමි වෙලා තිබ්බා. ඉතින් අවසානයේට කියමි ගැහණු දරාගෙන ඉවර වුණාම සදහටම නිහඬ වෙනවා. අන්න එදාට හඬන්නේ නැති පිරිමින්ටත් මුළු ජීවිත කාලෙම හඬන්න සිද්ධ වෙනවා.